සුබ දවසක් නංගි මල්ලි වල හැමෝටම. අද මම මේ වීඩියෝ එක කරන්නේ අපේ O levels ඉවර වෙලා ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. A levels වලට යනකොට A level subject එකක් තෝරගන්නේ කොහොමද? ඒ කාලේට ඔයාලා හිතන්න ඕන දේවල් මොනවද? ඒක ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. හරි, ඒ ගැන බලන්න අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. ප්‍රධානම දේ තමයි නංගි මල්ලි ඔයාලා O level ඉඳන් A level වලට යනකොට O level සහ A level අතර ලොකු gap එකක් තියෙනවා. ඔයාලා මුලින්ම මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සමහරව හිතනවා ඇති අනේ O level නම් විෂය 9ක් තිබ්බනේ. A level නම් තියෙන විෂයන් 3යිනේ කියලා. ඒත් නංගි මල්ලි A level කියන්නේ මහා ගැඹුරු දෙයක්. හැබැයි නංගි මල්ලි මේක ගැඹුරු වුණාට මේක කරන්න බෑ කියලා එකක් නෑ. ඕන තරම් ළමයි ෆස්ට් අය එකෙන් මේක කරනවා. ඒක නිසා ඔයාලට උත්සාහය සහ කැපවීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි නංගි මල්ලි විෂයක් තෝරගනිද්දී ඔයාලා හිතන්න ඕනේ ඔයාලා කැමති දේ මොකක්ද කියලා. ඔයාලගේ යාළුවා කරන නිසාවත් නෑදෑයෙක් කරපු නිසාවත් එහෙම කියලා ඔයාලා අමාරුවේ වැටෙන්න නම් එපා. මොකද නංගි මල්ලි ඔයාලා මේ A level කරන සබ්ජෙක්ට් එක අනුව තමයි කවදා හරි ඔයාලගේ ජොබ් එක තීරණය වෙන්නේ. ඉතින් ජීවිත කාලෙටම කරන ජොබ් එක ඔයාලා අකමැත්තෙන් කරන්න නම් එහෙම කැමති නෑනේ කවුරුත්. ඒක නිසා ජීවිත කාලෙම කරන දේ අපි සතුටින් කරන්න නම් අපි මේ A level වෙලාවේදී හොඳ තීරණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ තමන් කැමති දේ, තමන්ට කරන්න පුළුවන් දේ, තමන් ආස දේ කරන්න ඕනේ. කවුරුත් කියන නිසාවත් කාගේවත් බලකිරීමක් නිසාවත් නම් කරන්න එපා. ඔයාලම හොඳට හිතලා ඔයාලට මහන්සි වෙලා කරන්න පුළුවන් ද කියන එක හිතලා බලලා සබ්ජෙක්ට් එක තෝරගන්න. මේකෙදි නංගි මල්ලි ඔයාලගේ O level රිසල්ට් එක කිසිසේත්ම බලපාන්නේ නැහැ. මොකද මගේ යාළුවෝ ඉන්න පෞද්ගලිකව ශිෂ්‍යත්වයට හොඳට පාස් O level වලට A9යි හැබැයි A level ෆේල් වෙච්ච. මේ විභාගේ පාස් වෙන්න නම් අපිට ඕනේ අපේ මොළයටත් වඩා අපේ කැපවීම. ඒ කියන්නේ අපි කැප වෙලා මේක කරොත් අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. සමහර හිතයි දැන් O level වලට මැත්ස් වලට සයන්ස් වලට B එකක් තිබ්බා කියලා අපිට බයෝ මැත්ස් කරන්න බැරිද කියලා. එහෙම එකක් නෑ නංගි මල්ලි. ඔයාලගේ කැපවීම තමයි මෙතනදී 100%ක්ම බලපාන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ දේ කැපවීමෙන් කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් යන්න පුළුවන්. අවුරුදු දෙකමාරක් වගේ නංගි මල්ලි A level තියෙන්නේ. ඉතින් ඔය කාලය ඇතුළත ඔයාලා කැපවීමෙන් වැඩ කරත් ඔයාලගේ ඉදිරි ජීවිතය ඉතින් අතිශයින්ම සාර්ථකයි. ඒ කියන්නේ ඊට පස්සේ යුනිවර්සිටි ගියාට පස්සේ ඔයාලට මොකක් හරි යන්න මගක් තියෙනවනේ. ඒක නිසා හොඳට හිතලා බලලා ඔයාලගේ A level සබ්ජෙක්ට් තෝරගන්න. අනිත් එක තමයි නංගි මල්ලි ඔයාලා O level වලට වගේ නෙමෙයි A level වලට මම හිතන විදියට පෞද්ගලිකව පොඩ්ඩක් තරඟකාරී බවක් තියෙන එක හොඳයි. මොකද ඔයාලා දන්නවා යන ඉසෙට් ඩගය කියලා එකක් තියෙනවා. ඕක දශමයෙන් දශම වෙනස් වෙනවා. ඉතින් ඔය ඉසෙට් ඩගයේ දශමයක් නැති වුණත් සමහරුන්ට කැම්පස් යන්න බෑ. ඉතින් ඔය තරගයක් තමයි අත්‍තරම අපේ මේ A level කියන්නේ. ඉතින් තරඟකාරී ස්වරූපයක් තියෙන තැනක ඔයාලා ඉගෙන ගත්තොත් ඒ තරඟේ ඔයාලා දකිනවා. ඉතින් අනිවාර්යෙන්ම ඉස්කෝලේ ක්ලාස් වල මම නම් හිතන්නේ තරඟයක් තිබිය යුතුමයි. තරඟයක් තියෙදි තමයි ඔයාලට තේරෙන්නේ ඔයාගේ යාළුවෝ පහු කරගෙන යනවත් එහෙම දෙයක් නෙමෙයි. තමන්ට අර තරඟයක් පේන්න ඕනේ. එතකොට තමයි තමන්ව මොටිවේට් වෙන්නේ. ඒ කියන්නේ තව ළමෙක් හොඳට වැඩ කරනවා දැකලා ඒ ළමයට ඉරිෂා කරන්න කියන එක නෙවෙයි. එයා වැඩ කරනවා දැකලා ඇයි මටත් බැරි, මටත් මෙහෙම වැඩ කරන්න පුළුවන් කියන මොටිවේෂන් එක තමයි අපිට ඕනේ. අපි තරඟකාරී ඉස්කෝලේකට යනවා කියන එක අපිට ගොඩක් බලපානවා. මොකද අපිට ඉස්කෝලේ ඇතුලේ පන්ති ඇතුලේ ළමයින්ගේ තරඟකාරී බව පේනවනේ. අන්න ඒක නිසා. දැන් මෙහෙමයි තරඟකාරී බව නැහැ කියලා ඔයාලට විභාගේ පාස් වෙන්න බැරි නැහැ. අනිවාර්යයෙන්ම තමන්ට තරඟයක් දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා හිතන තැනට යන්න පුළුවන්. අනිත් එක තව දෙයක් නංගි මල්ලි A level ෆස්ට් අය එකේම කැම්පස් යන නම් කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාලා ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ. මොකද සමහර ගොඩාක් දුර ක්ලාසස් වලට යනවා. එතකොට ගෙදර එනකොට ගොඩාක් රෑ වෙලා තමන්ට වැඩක් කරගන්න වෙලාවක් නැහැ. මහන්සි පාඩම් කරන්න වෙලාවක් නැහැ ඒ විදිහට. මේකේ නංගි මල්ලි ක්ලාස් වලට ගිහිල්ලාම විතරක් බෑ. තමන් තනියෙන් වැඩ කරන්න. තමන් තනියෙන් වැඩ කරන තරමට තමයි අපේ රිසල්ට් එක උඩට එන්නේ. ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙලා පාස් පේපර්ස් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් විෂයන් 3ම කළ යුතුමයි. පාස් පේපර්ස් කළා ඒවට විවරණ ලියලා ෂෝට් නෝට් ගාලා ඒ විදිහට අපි වැඩ ටික කරන්න ඕනේ. ඒක නිසා අපිට තනියෙන් වැඩ කරන්න ලොකු කාලයක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා ක්ලාස් තෝරගනිද්දී ළඟපාත ලේසියෙන් යන්න පුළුවන් හොඳ ගුරුවරු තෝරගන්න. සමහරුන්ගේ ඉස්කෝලේවලත් හොඳටම උගන්වනවා. හැබැයි ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඉස්කෝලේ ගිහිල්ලා ටර්ම් ටෙස්ට් වලට එහෙම සහභාගී වෙන එක අපිට ගොඩාක් වැදගත්. මොකද ඒ ටීචර් කෙනෙක් අපිට පේපර් එකක් බලලා දෙනකොට අපිට තේරෙනවා අපි ලියලා තියෙන එකේ අඩුපාඩු මොනවද කියලා. එතකොට අපිට ඒ වගේ ලොකු දෙයක් එකතු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉස්කෝලේ තියෙන හැම ටර්ම් ටෙස්ට් එකකටම යන්න එකක්වත් මිස් කරන්න එපා. මොකද ඒකෙන් අපිට ගොඩාක් අපේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ගොඩාක් අය හිතන් ඉන්නවා මට පුළුවන් කියලා. හැබැයි ගොඩාක් අයට පේපර්ස්
ලිව්වට පස්සේ ලකුණු අඩුයි. ඉතින් නංගි මල්ලි කොච්චර පුළුවන් වුණත් නෑන පේපර් එකක් ලියන්න බෑ නේද? මොකද අපේ A level රිසල්ට් එක තීරණය කරන අපි එතන ගිහින් ලියන දේනේ. කලින් අපි ක්ලාස් වල perform කරපු දේවත් ඉස්කෝලේ perform කරපු දේත් ඒව වැඩක් නෑනේ. එදා අර අපි පැය දෙකමාරක් ඇතුළත පේපර් එකේ ලියන දේ අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ඒ හින්දා ඔයාලා පුරුදු වෙන්න ඕනේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපිට ලකුණු දෙන්නේ අපි ප්‍රශ්න වලට උත්තර ලියුවම නම් ඔයාලා ඒකයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරලා යන්න. එතකොට තමයි ඔයාලට ලකුණු හොඳට ගන්න පුළුවන්. අනිවාර්යෙන් ලියන පැටර්න් එක තමයි පුරුදු වෙන්න ඕනේ. බයෝ එහෙමනම් රචනා ප්‍රශ්න කරන්න ගියාම ඒව හරියටම පොයින්ට් එකට ලියවෙන්න ඕනේ. අන්න ඒ වගේ ලියන විදිහ තමයි වැදගත් වෙන්නේ. අනික වැඩ එකතු කරගන්න එපා. එදා වැඩ එදා කරන්න. එතකොට ඔයාලට ගොඩක් ස්ට්‍රෙස් එකක් නැතුව අන්තිම කාලේ විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. ඔයාලා O level කාලේ හිතනවා වගේ නෙමෙයි නම්මලි A level කියන්නේ ගොඩාක් ලොකු සිලබස් එකක්. එදා වැඩ එදා ඉවර කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා ඒ විදිහට කරගත්තොත් අපිට අන්තිමේදී චුට්ටක්වත් ස්ට්‍රෙස් නැහැ. ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. තව විශේෂ දෙයක් කියන්න නම් මම ඔයාලට ඔයාලා O level කාලේ ඉඳන් කරගෙන ආපු මොන හරි විශේෂ බාහිර ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ කියන්නේ ස්පෝර්ට්ස් මොන හරි නැටුම් චිත්‍ර ඔය වගේ තරඟ වලට ගිහින් නැත්නම් ශිෂ්‍ය බට බාලදක්ෂ ඔය වගේ තරඟ වලට ගිහින් තියෙනවා නම් ඔයාලා ඉගෙනීමත් එක්ක ඒකත් බැලන්ස් කරන්න. මොකද නංගිමලි ඔයාලා A level කාලය ඇතුළත ඒකේ මොකක් හරි ජයග්‍රහණයක් ගත්තොත් යුනිවර්සිටි ඇප්ලයි කරද්දී නංගිමලි දින ස්පෙෂල් ඉන්ටේක් කියලා එකක්. ඔයාලගේ ජයග්‍රහණ වලට ලකුණු එකතු වෙලා ඔය ස්පෙෂල් ඉන්ටේක් කියන එකෙන් අපිට යුනිවර්සිටි යන chance එකක් තියෙනවා. ඒක නිසා ඔයාලා O level කාලේ ඉඳන් කරගෙන ආපු ඒ දේවල් A level කාලෙත් කන්ටිනියු කරන්න. හැබැයි ඉගෙනීමත් එක්ක දෙකම බැලන්ස් කරගෙන ස්පෙෂල් ඉන්ටේක් එක ගැන වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා ඒකත් බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගත හැකි A level කාලෙත් ඔයාලා ඒ කරපු අන්තර දේවල් කරනවද නැද්ද කියලා. මොකද නංගි ඒක ගොඩාක් ලොකු chance එකක් ඔයාලට. ඒ හින්දා ඒකත් බලන්න. ඉතින් නංගි මල්ලි ඔය දේවල් තමයි මට කියන්න ඕනේ උනේ. ඔයාලගේ යාළුවන්ටත් උදව් කරගෙන යාළුවොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒක ගොඩාක් ලොකුවට අපිට බලපානවා. මුද ඩිස්කස් කරලා යාළුවොත් එක්ක වැඩ කරනවා කියන්නේ අපිට ගොඩාක් දේවල් ගන්න පුළුවන්. හොඳට වැඩ ටික කරගෙන යන්න. ඔයාලගේ A level ජීවිතේට මම හදවතින්ම සුබ පතනවා. ඔයාලට එක එක විෂය ධාරා තෝරගනිද්දී දැනගන්න ඕන දේවලුත් මම තව වීඩියෝ එකකින් කරනවා. ඔයාලා ඒකත් බලන්න එක එක ස්ට්‍රීම් වලට අදාළව. ඉතින් නංගි මල්ලි අපේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි තව මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙමු.